ආයුබෝවන් උදේ 2025 ඒ ලෙවල් වලට පෙනී සිටින ඔයාලට අපි අලුතින් පටන් ගත්තා 2025 ස්පීඩ් රිවිෂන් කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. මෙතනදී මේ කියන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දවසේ අපි ඔයාලට කිව්වා ඔයාලගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ නැත්නම් MCQ පේපර් එකේ ඒ MCQ වලට ඔයාලට මුහුණ දෙන්න පහසු වෙන්න අපි ඔයාට විභාගයට කලින් MCQ 1000ක් සම්පූර්ණ සාකච්ඡා කරවලා ඉවර කරනවා. ඒ කියන්නේ මේ මාස 6ක කාලය තුලදී MCQ 1000ක ප්‍රමාණයක් පුවත් එක්ක සාකච්ඡා කරලා ඒවට පිළිතුරු ගන්න කෙටි ක්‍රම ඊට පස්සේ නිවැරදි පිළිතුරු අපි ගන්නෙ කොහොමද? ඒ වගේ සියලු දේවල් සාකච්ඡා කරලා ඔයාව MCQ පේපර් එකට ලෑස්ති කරනවා. එතෙන්දී අපි කිව්වා ඔයාට දවසකට MCQ 5 ගානේ ඔයාගේ ගෲප් එකට අපි දානවා. එතකොට ඔයා මේ MCQ 5 තනියම කරන්න. එහෙම තනියම කරාට පස්සේ අපි වීඩියෝ එකක් මාර්ගයෙන් නැත්නම් මම ඔයාලට වීඩියෝ එකක් මාර්ගයෙන් මේ අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කිරීමක් පිළිහෙට ලබා දෙන්න. ඔන්ලයින් රිවිෂන් එකට සමගාමී. එතකොට මේ කියන වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන වැඩසටහනක්. එතකොට ඒකට පුතේ තව අවස්ථාවක් විදිහට අපි සාස්වල දීලා තියෙනවා අපේ පන්තියට සහභාගී වන සහ නොවන ඕනම ළමෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. මේ දාන MCQ 5 සහ ඒ අදාළ වීඩියෝ එක ලබා ගන්න අවස්ථාව දෙනවා. ඒ කියන්නේ මාස 6ක කාලාවක් පුරාවටම හැමදාම මෙහිම ඔයාලට මේ ඩිස්කෂන් එක යනවා. පන්ති එන නොයන ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර විට පුතේ දැන් අපේ පන්තියට එන ළමයෙක්ගේ නැත්තම් ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන්. එයා අපේ පන්තියට එන්නේ නැහැ. මොකක් හරි හේතුවක් මත ඒ කියන්නේ තව දුර්වලයෙක් කියනවා. ඒ මොනක් හරි හේතුවක් මත එයා අපේ පන්තියට සහභාගී වෙන්නේ නැහැ. එහෙම කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට අපේ ගෲප් එකට සම්බන්ධ වෙලා මේ MCQ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක නැත්නම් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතෙන්දී අපි කිසිම ගාස්තුවක් අය කරන්නේ නැතුව මේ මාස 6 පුරාවටම දවසකට MCQ 5 ගානේ ඔයාලට ලබා දෙනවා. ඒක සාකච්ඡා කිරීමකට ලක් කරනවා. ඒ කියන වැඩසටහනේ පළවෙනි දවස තමයි අද. එතකොට මම අද තමයි මෙහිම ඔයාලට මේක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නේ. ඒ රෙන්න ඉස්සරහට මේක ගැන ලොකුවට අපි මෙහෙම කරනවා කියන එක කතා කරන්නේ නැහැ. හැබැයි ඔයාලගේ ප්‍රතිචාරය මත ඔයාලා වැඩ කරන විදිහ අනුව මේ MCQ 5 අපිට කාලයක් යනකොට ඕන නම් වැඩි කරලා දෙන්න පුළුවන්. සමහර විට ඔයාලගේ රික්වෙස්ට් එකක් තියෙනවා නම් MCQ 5ක් මදි සර් 10ක් දෙන්න කියලා. ඒ 10 දෙනවා. හැබැයි ඉතින් ඔයා මට වැඩ කරනවා කියලා පේන්න ඕනේ. කියන්නේ සමහර ළමයි දැන් අපි මේ ගෲප් එකට දැම්මට ඒක බලන්න නැතුව ඒක ඒ අදාළ ප්‍රශ්න වලට උත්තර කරන්නේ නැතුව ඉන්න පිරිසක් ඉන්න පුළුවන්. කරන පිරිසක් ඉන්න පුළුවන්. එතකොට මේක කරන පිරිස කොහොමත් කරගෙන යනවා. නොකරන පිරිසට මම කියන්නේ ඔයාලා පුතේ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. MCQ 1000ක් කරලා යනවා කියන්නේ ඔයා විභාගෙට කලින් ආයේ ඔයා හොඳ ලෙවල් එකක තමයි ඉන්නේ. මොකද මේ MCQ සාකච්ඡා කරනකොට අද ඔයාලට බලන්න පුළුවන් තියරි කරුණුත් ඔයාලට මතක් කරලා දීලා තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. හරි. එහෙනම් අපි MCQ paper number 1 එක කියන්නේ ස්පීඩ් රිවිෂන් එකේ මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව ඔයාට දීලා තියෙන paper number 1 එකට අදාළව තමයි මේ පිළිතුරු සාකච්ඡා කිරීම අපි අද කරන්නේ. හරිද? හරි. බලන්න පළවෙනි ප්‍රශ්නය paper number 1 එකේ පළවෙනි ප්‍රශ්නය ව්‍යාපාරයකට එහි අයිතිකරුගෙන් හා වෙනත් පාර්ශව වලින් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇති බව පැහැදිලි කෙරෙන්නේ කියලා ගිණුම් කරන සංකල්ප ටිකක් අපිට දීලා තියෙනවා පිළිතුරු විදිහට. ව්‍යාපාර ඒකක සංකල්පය, කාලච්ඡේද සංකල්පය, ගැළපුම් සංකල්පය, පිරිවැය සංකල්පය, මූල්‍ය මිනුම් සංකල්පය. එතකොට මෙතනදී මේගොල්ලෝ අහන්නේ
ව්‍යාපාරය එයි අයිතිකාරයකින් වෙන් වෙච්ච වෙනම ස්වාධීන ඒකකයක් විදිහට සලකන්නේ මොකෙන්ද කියලානේ. පුතේ පිළිතුර පැහැදිලි කිරීමක් කරන්න දෙයක් නැහැ. කෙලින්ම මේක කියන්නේ අයිතිකාරය එක්කෙනෙක් ව්‍යාපාරය එක්කෙනෙක් කියලා කියන්නේ කොහෙන්ද? ව්‍යාපාර ඒකක සංකල්පයෙන්. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට අංක 1. හරිද? මෙතෙන්දී මම මේක පැහැදිලි කරනවා නම් අපි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා ව්‍යාපාරයක් දැම්මට පස්සේ ඒ ව්‍යාපාරයේ ඉන්න අයිතිකාරය ව්‍යාපාරයක් දැම්මට පස්සේ ඒ ව්‍යාපාරයේ ඉන්න අයිතිකාරයා හිතන් ඉන්නවා අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ දෙන්නම එක්කෙනෙක් කියලා. හැබැයි එහෙම නෙමෙයි ගිණුම්කරණයෙන් කියන්නේ අයිතිකාරයා කියලා මිනිස්සෙක් ඉන්නවා. එයා මේ ව්‍යාපාරය පටන් ගත්තට ව්‍යාපාරය කියන එකට තනි ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ අපි ස්වාධීන මිනිස්සෙක් කියන්නේ වෙන කෙනෙක් එක්ක ලොකු සම්බන්ධකම් නැති Tamanට තනියෙන් පැවැත්මක් තියෙන කෙනෙක් නේ. අන්න එහෙම කෙනෙක් තමයි ව්‍යාපාරය කියලා කියන්නේ. එතකොට මෙහෙම කියන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. ඊට පස්සේ ප්‍රශ්න අංක 2 බලන්න. ගිණුම් කරන ඒකකයකට අදාළ මූල්‍යමය ආර්ථික තොරතුරු වලට නිදසුනක් මොකක්ද කියලා අහන්න. පුතේ තොරතුරු ගත්තොත් එහෙම තොරතුරු අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. තොරතුරු අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. තොරතුරු ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පුතේ. ඒ තමයි පුතේ සංඛ්‍යාත්මක තොරතුරු සහ සංඛ්‍යාත්මක නොවන තොරතුරු. සංඛ්‍යාත්මක තොරතුරුයි සංඛ්‍යාත්මක නොවන තොරතුරුයි. ඒ කියලා කියන්නේ සංඛ්‍යාත්මක තොරතුරු කියලා කියන්නේ මොකක් හරි ඉලක්කමකින් නැත්තම් අගයක් සහිතව ප්‍රකාශ කරන්න පුළුවන් තොරතුරු වලට අපි කියනවා මොනවා කියලාද? සංඛ්‍යාත්මක තොරතුරු. උදාහරණයක් විදිහට ඔයාගේ උස, ඔයාගේ බර, ඔයාගේ මාසික ආදායම, ඔයාගේ ගෙදර ඉඳන් නගරයට තියෙන දුර, මේ වගේ මම මේ කිව්ව හැම දෙයක්ම ඔයාට පුතේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක යම්කිසි අගයකින්. ඔයාට තියෙන ගෙදර ඉඳන් නගරයට තියෙන දුර කිලෝමීටර් 5යි. 5ක් ඉලක්කමකින් කියවුණා. ඔයාගේ බර කීයද? කිලෝ 45යි. කිලෝ 55යි. ඉලක්කමකින් කියවුණා. ඔයාගේ උස කීයද? අඩි 5යි අඟල් 5යි. ඉලක්කමකින් කියවුණා. මෙන්න සංඛ්‍යාත්මක තොරතුරු. ඒ වගේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න බැරි තොරතුරු වලට අපි කියනවා සංඛ්‍යාත්මක නොවන තොරතුරු. ඒවට උදාහරණ තමයි පුතේ හිතන්නකො මෙහෙම. ඔයාගෙන් මම ප්‍රශ්නයක් අහනවා. ඔයාගේ අම්මටයි තාත්තටයි කොච්චර ආදරෙයි? ඔයාට කියන්න පුළුවන් දෙයක ඉලක්කමකින් කවදාද? මම මගේ අම්මට 15000ක් ආදරෙයි. ලක්ෂයක් ආදරෙයි. මිලියනයක් ආදරෙයි. එහෙම කවදාවත් කාගේවත් කටකින් කියවෙනව ඇහිලා තියෙනවා. කවුරුත් එහෙම කියනවා. එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ දේවල් ඉලක්කමකින් ප්‍රකාශ කරන්න බෑ. සංඛ්‍යාත්මක නොවන. එතකොට ඒවා සංඛ්‍යාත්මක නොවන විදිහට තමයි අපි හඳුන්වන්නේ. කවුරු කාට හරි කෙනෙක්ට දක්වන ආදරය, කරුණාව, කෙනෙක්ගේ උත්සාහය, කෙනෙක්ගේ අවංකකම නේද? ඒ වගේ දේවල් අපි සලකන්නේ සංඛ්‍යාත්මක නොවන තුරු. ලාමපියාවේ අපිට ඕන මොකද්ද? ආර්ථික තොරතුරු මොකක්ද කියන්නේ? මේ සංඛ්‍යාත්මක තොරතුරු වල ඉලක්කමකින් ප්‍රකාශ කරන්න පුළුවන් තොරතුරු අපි කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි ආර්ථික තොරතුරුයි, අනිත් එක ආර්ථික නොවන තොරතුරුයි. ඔන්න දැන් ඊගාවට කැඩෙන තැන. හරි. ආර්ථික තොරතුරු කියලා කියන්නේ පුතේ දැන් සංඛ්‍යාත්මක කියන්නේ ඉලක්කමකින් ඉදිරිපත් කරන්න පුළුවන් වටිනාකමක් තියෙන තොරතුරක් නේ. මේ ඉලක්කමකින් ඉදිරිපත් කරන්න පුළුවන් වටිනාකමක් තියෙන තොරතුරු යම්කිසි මූල්‍යමය අගයක් සහිතව
නැත්තම් රුපියල් වටිනාකමකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා ආර්ථික තොරතුරක්. රුපියල් වටිනාකමකින් අපිට ඉදිරිපත් කරන්න බැරි නම් ඒකට අපි කියනවා ආර්ථික නොවන තොරතුරක්. දැන් මම අහනවා ඔයාගේ මාසික ආදායම කීයද? ඔයා ඒක මට කියන්නේ රුපියල් වටිනාකම. එතකොට මම අහනවා ඔයාට දවසකට වේලක් කන්න කීයක් යනවද? ඒකත් ඔයා මට කියන්නේ රුපියල් වටිනාකම. මම ඔයාගෙන් අහනවා ඔයාගේ ගෙදර ඉඳන් ටවුන් එකට එන්න කීයක් වියදම් වෙනවද? ඒකත් ඔයා මට කියන්නේ රුපියල් වටිනාකමකි. මම ඔයාගෙන් අහනවා ඔයාගේ ගෙදර විදුලි බිල කීයද කියලා. ඔයා ඒකත් මට කියන්නේ රුපියල් වටිනාකමකි. නන්න ඉලක්කමකින් ඉදිරිපත් කරන්නත් ඕන ඒකට මූල්‍යමය අගයක් තියෙන්නත් ඕන. ඒවට කියනවා මුපේ ආර්ථික තොරතුරු. එහෙනම් ආර්ථික නොවන තොරතුරු කියන්නේ මොකද්ද? ඉලක්කමකින් ඉදිරිපත් කරන්නත් ඕනේ. හැබැයි ඒක රුපියල් වටිනාකමකින් නෙමෙයි යම්කිසි වෙන අගයකින් තමයි ඉදිරිපත් වෙන්නේ. ඔයාගේ උස අඩි 5යි අඟල් 4යි. ඉලක්කම අඩි 5යි. ඔයා ප්‍රකාශ කරන ඒක ප්‍රකාශ කරන්නේ මුදලින් නෙමෙයි අඩි වලින්. අඩි 5යි. ගෙදර ඉඳන් ටවුන් එකට දුර කීයද? කිලෝමීටර් 5යි. ඔයාගේ බර කීයද? කිලෝ 54යි. දැක්කද? ඒකේ ඔයා අගයක් කියනවා. හැබැයි මූල්‍යමය අගයක් නෙවෙයි පුතේ වෙන අගයක්. එතකොට ඒවට අපි කියනවා මොනවා කියලාද? ආර්ථික නොවනතු. හරි. එතකොට අපේ ප්‍රශ්නය අහන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න මම ප්‍රශ්නේ ගන්නකම්. අපේ ප්‍රශ්නය අහන්නේ ගිණුම් කරන ඒකකයට අදාළ මූල්‍යමය ආර්ථික තොරතුරු වලට නිදසුනකි. එහෙනම් මෙතෙන්දී අපිට ඕන වෙන්නේ ඉලක්කමකින් ප්‍රකාශ කරන මූල්‍යමය රුපියල්. බලමු පළවෙනි. ව්‍යාපාරයේ මුළු ස්ථාවරවත්කම් රුපියල් 6 ලක්ෂයයි. අන්න පළවෙනි එකෙන්ම අපිට උත්තරේ හම්බුණා. එහෙනම් පළවෙනි එක හරිය මොකද? අගයක් ඉලක්කමක් සහිතව පෙන්නනවා රුපියල් වටිනාකමකුත් කියමු. දැන් ඔයා තියරි දැනගෙන ඉන්නවා නම් පුතේ ඔයා හරියටම තියරි දැනගෙන ඉන්නවා නම් MCQ එකේ වෙලාව ඉතුරු කරගන්න ක්‍රමය තියරි අපි හරියට දන්නවා නම් අපි කරන්නේ ප්‍රශ්නේ කියවලා නිවැරදි උත්තරේ තියනවද කියලා පිළිවෙලට බලාගෙන යන එක. එහෙම නැත්නම් උත්තර පහම කියවලා සමාන ලක්ෂණ තියෙනව අයින් කරලා වෙන එකකින් උත්තරේ ගන්නවා නම් ඒකට අපිට යම්කිසි වෙලාවක් යනවා. ඒ හින්දා අපි තියරිය හරියට දන්නවා නම් අපි දන්නවා මේකට උත්තරේ එන්න ඕන මේ වගේ දෙයක්. අපි ඒ උත්තරේ තියනවද කියලා තමයි හොයන්නේ. එහෙම නැති වුණොත් එහෙම වෙලාව අපිට මැනේජ් කරගන්න අමාරුයි. තියරිය ආවරණය කරගන්න කියන්නේ ඒකයි. දැක්කද? මම ඔයාලට ආර්ථික තොරතුරක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. ආර්ථික තොරතුරු තියෙන හින්දා මම එතනින් එහාට තියෙන උත්තර බලන්නේ නැහැ. මම දන්නවා මං ගත්ත උත්තරේ හරි. හරිද? ඊගාව ප්‍රශ්නේ ගිණුම් කරන ඒකකයකට අදාළ මූල්‍යමය නොවන තොරතුරක් නම් කරන්න. දැන් මම ලොකුවට පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම මූල්‍යමය නොවන තොරතුරක් මම කිව්වා. පැහැදිලි කරා. ඉලක්කම් සහිතව ඉදිරිපත් කරන්න ඕන. හැබැයි රුපියල් වටිනාකමකින් නෙමෙයි පුතේ වෙන අගයට. උස, බර, දුර, ප්‍රමාණය, ගණන් මේ වගේ දේවල්. බලමු මේ වගේ උත්තරයක් තියෙනවද? ව්‍යාපාරයේ ඉක්ුත් වර්ෂයේ සුද්ධ ලාභය රුපියල් 55000ක්. ඒක රුපියල් වටිනාකමකින් කියුනේ. එනම් මේක මූල්‍යමය තොරතුරක්. අපිට මේක ගන්න බෑ. දෙවැනි එක ව්‍යාපාරයේ මුළු ජංගම නොවනවත්කම් 350000ක්. එහෙනම් මේකේ රුපියල් අගයක් කියුණා මට. එහෙනම් මේකත් උත්තරේ විදිහට ගන්න බෑ. ඊගාවට ව්‍යාපාරයේ මුළු වගකීම් රුපියල් මිලියනයක. ඉලක්කමක් තියෙනවා හැබැයි රුපියල් අගයක් තියෙනවා. මට ඉලක්කමක් තියෙන්න ඕන රුපියල් අගයක් තියෙන්න බෑ. එහෙනම් මේ උත්තරේ වැරදි. සොරි පුතේ මේකේ මූල්‍යමය නොවන තොරතුරක් අහන්නේ. එතකොට මෙතෙන්ට අපිට ගන්න පුළුවන් මේ කියන ආර්ථික නොවන තොරතුරු වගේම සංඛ්‍යාත්මක නොවන තොරතුරුත් ගන්න පුළුවන්. මොකද මූල්‍යමය නොවන ඉලක්කම් කවුරුත් අහලා නැහැ අපෙන් ආර්ථික නොවන තොරතුරක් මොකද්ද කියලා. ඒ හින්දා අපිට ගන්න වෙන්නේ මොකද්ද? ඊගාව ප්‍රශ්නේ බලන්න. සේවක අභිප්‍රේරණය සඳහා සාර්ථක වැඩපිළිවෙලක් ආයතනය තුල ක්‍රියාත්මක වේ. අන්න සේවක අභිප්‍රේරණය සඳහා සාර්ථක වැඩපිළිවෙලක් ආයතනය තුල ක්‍රියාත්මක වෙනවලු. මේක මුදලින් අගය කළත් නෑ. හැබැයි පුතේ මේක තොරතුරක්. එහෙනම් අපිට ගන්න වෙන්නේ පිළිතුරු අංක 4. පළවෙනි එකට උත්තරේ පිළිතුරු අංක 1. දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ පිළිතුරු අංක 1. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ පිළිතුරු අංක
4 බලන්න ඊගාවට හතරවෙනි ප්‍රශ්නය වත්කමක් වීමට අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු ගුණාංගයක් වන්නේ පුතේ. මේකෙදි අපි බලන්න ඕනට අදාලා වත්කමක් කියන්නේ මොකද්ද? වත්කමක ලක්ෂණ කීයක් තියෙනවද? වත්කමක ලක්ෂණ 3යි. ඒ ලක්ෂණ 3ම තියෙන්න ඕන. ඒ හින්දා අපි මේ ලක්ෂණ 3ෙන් 3ම කියවෙනවද නැත්නම් 3ෙන් එකක් කියවෙනවද කියලා බලමු. වත්කමක ලක්ෂණ 3 මොකද්ද? පළවෙනි එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම. දෙවැනි එක ව්‍යාපාරය විසින් පාලනය කිරීම. තුන්වෙනි එක අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලායින් මෙන්න මේ මොනවාද? වත්කමක ලක්ෂණ 3. එතකොට අපි බලන්න ඕන මේ ලක්ෂණ 3න් මොකක් හරි එකක් කියවෙනවද කියලා. මොකද වත්කමක් විදියට අඳුර ගන්න නම් මේ ලක්ෂණ 3ම අනිවාර්යෙන් තියෙන්න ඕන. බලමු. පළවෙනි එක ව්‍යාපාරයට නෛතික හිමිකමක් පැවතිය යුතුය. මේ ලක්ෂණ 3 පුතේ එහෙම එකක් කියනවද? නීතියෙන් අයිති වෙලා තියෙන්න ඕන කියලා. එහෙම කියන්නේ නැහැ. මම ඔයාලට වත්කම හඳුන්වලා දෙනකොට පැහැදිලි කරලා දුන්නා වත්කමකට නෛතික අයිතියක් වගේම පාලන අයිතියක් තියෙනවා කියලා. එතකොට අපි වත්කමක් විදිහට අඳුර ගන්න නෛතික අයිතිය ප්‍රධාන කොට සලකන්නේ නැහැ. පාලන අයිතිය තියෙන්නේ කාටද? ඒ පාලන අයිතිය තියෙන කෙනාට තමයි අදාළ වත්කම අයිති වෙන්නේ. නැත්නම් ඒක වත්කමක් විදිහට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට ඒක අර ලීසින් විදිහට නැත්නම් කල්බදු පදනම යටතේ අපි වත්කම මිලට ගන්නකොට ඒකට වෙන දේත් එක්ක ඔයාලට ඒක මම පැහැදිලි කරලා දුන්නා. ඊගාවට භෞතික පැවැත්මක් තිබිය යුතුයි. පුතේ භෞතික පැවැත්මක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි කියලා නීතියක් තියෙනවද කොහේ හරි? එහෙම එකක් නෑ. මොකද මේ ලක්ෂණ තුනේ එහෙම එකක් කියවෙන්නේ නෑ නං. ඒ උත්තරෙත් වැරදි. ඊට පස්සේ ව්‍යාපාරයේ පාලනයට නතු වීම. මෙන්න ව්‍යාපාරයේ පාලනයට නතු වීම. බලන්න අපේ දෙවනි ලක්ෂණය මොකද්ද? ව්‍යාපාරයේ විසින් පාලනය කිරීම. එහෙනම් මේ ලක්ෂණය තියෙනවා. නම් අපිට ගන්න වෙන්නේ උත්තරේ කීයද? අංක 3. බලන්න මං හරි උත්තරේ හම්බුනාට පස්සේ ඊගාවට තියෙන උත්තර එකක්වත් බලන්නේ නැහැ. ඒකට හේතුව මේ උත්තරේ මට 100% විශ්වාසයෙන් උන්දා. එහෙම විශ්වාස නැත්තම් මට අනිත් උත්තරත් බලන්න සිද්ධ වෙනවා. හරි. අවසාන ප්‍රශ්නය. එහෙනම් ප්‍රශ්නාංක 4ට උත්තරේ වෙන්නේ 3. ප්‍රශ්නාංක 4ට උත්තරේ වෙන්නේ 3. මෙන්න අවසාන ප්‍රශ්නය පහත සඳහන් ගනුදෙනු අතුරින් හිමිකම හා වත්කම අඩුවීමට බලපාන ගනුදෙනුව තෝරන්න. මම මෙතෙන්දී උත්තරේ හොයාගන්න මම ලියා ගන්නවා මේ පැත්ත වත්කම් අනිත් පැත්ත හිමිකම්. ඊට පස්සේ මේගොල්ලෝ කියලා තියෙන දේවල් දාගෙන ගිහිල්ලා බලනවා මේගොල්ලෝ කියලා තියෙන උත්තරේ එනවද කියලා. මට වෙන්න ඕන වත්කම් අඩු වෙන්න ඕන, හිමිකම අඩු වෙන්නත් ඕන. හරි. පළවෙනි එක බලමු. ව්‍යාපාරයේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 2ක ණයක් ගන්න. පුතේ මම මෙතන වගකීමුත් ලියා ගන්නවා. බැංකුවෙන් ණයක් ගත්තොත් සල්ලි වැඩි වෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වෙනවා. ණය ගන්නකොට වගකීම් වැඩි වෙනවා. අපිට ඕන පුතේ දෙකම අඩු වෙන්නේ මේකේ වත්කම් වැඩි වුණා වගකීම් වැඩි වුණා. උත්තරේ වැරදි. දෙවැනි එක රුපියල් 5000ක තොගයක් අත්පිට මුදලට ගන්නවා. තොගයක් ගන්නකොට පුතේ තොගය ව්‍යාපාරය ඇතුළට එනවා. තොග වැඩි වෙනවා. ව්‍යාපාරයෙන් එළියට සල්ලි යනවා මුදල් අඩු වෙනවා. ඒ කියන්නේ දෙකම වත්කම්. දෙවෙනි එකේ වෙන්නේ වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වෙනවා. වැරදි. මොකද අපිට ඕන මේ දෙකම අඩු වෙන්න. එහෙනම් දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. තුන්වෙනි එක අයිතිකරුගේ භාණ්ඩ ගැනීම රුපියල් 10000යි. අයිතිකාරයාගේ භාණ්ඩ ගැනීම 10000යි. අයිතිකාරයා භාණ්ඩ ගත්තොත් ව්‍යාපාරයේ තොගය අඩු වෙනවා. තොගය කියන්නේ පුතේ වත්කම්. හරි. අයිතිකාරයා ගැනීම කරද්දී මොකද්ද වෙන්නේ? අයිතිකාරයාට තියෙන අයිතිය අඩු වෙනවා. අයිතිකාරයා ගැනීම කරනකොට අයිතිකාරයට තියෙන අයිතිය අඩු වෙනවා. ඒ කියන්නේ පුතේ හිමිකම අඩු වෙනවා. මෙන්න අපිට වෙන්න ඕන දේ වුණා. මොකද යාලා කිව්වේ වත්කම් අඩු වෙන්නත් ඕන, හිමිකම අඩු වෙන්නත් ඕන. එහෙනම් අපිට නිවැරදි උත්තරේ විදිහට ගන්න වෙන්නේ ප්‍රශ්නාංක 5ට නිවැරදි උත්තරේ වෙන්නේ 3. එතකොට පළවෙනි එකට 1, දෙවෙනි එකටත් 1,
තුන්වෙනි එකට 4, හතරවෙනි එකට 3, පස්වෙනි එකට 3. හරිද? එතකොට මෙන්න අපේ පළවෙනි ප්‍රශ්න නැත්නම් පළවෙනි දවසේ දීපු MCQ වලට අදාළ පිළිතුරු සාකච්ඡා කිරීම. එතකොට මෙතනදී ඔයාලට පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරා. එහෙමනම් මේක මම හිතනවා ඔයාලට තේරුණා මගේ මේ පැහැදිලි කිරීම. ඔයා පුතේ සම්බන්ධ වෙලා ඉන්න තවත් යාළුවෝ ඉන්නවා නම් අපේ ගෲප් එකට එකතු කරගන්න. එකතු කරගෙන මේ MCQ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න කියන්න. හරි. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා කිරීමත් එක්ක ඊගාව වීඩියෝ එකෙන් හම්බෙමු. හරි. ආයුබෝවන්.